ගාලුකොටුව රැම්පාට් හෝටලය 1968දී හැඳින්වුණේ සමුද්‍රසිරි නිවස නමිනි. එය අති විශාල ධනස්කන්ධයක් තිබුණු අති විශාල පවුලක් වාසය කළ අති විශාල මැදුරක්. ලෝරා එල්සිද සිල්වා ජයවර්ධන සමුද්‍රසිරි නිවසට පැමිණියේ හේරත් සිල්වා කුලරත්න රදලවරයාගේ මනාලිය ලෙසයි. හේරත් PDS කුලරත්න මැතිතුමාගේ සොහොයුරයි. මේ දෙවලට දරුවන් 8 දෙනෙක් සිටි අතර වෛද්‍ය ඩේමන් කුලරත්න ඔවුන්ගෙන් කෙනෙකි. ඩේමන් පසු කාලික රජයේ වෛද්‍ය සේවයෙන් නිවත් ඔහුගේම පෞද්ගලික වෛද්‍යශාලාවක් හෙවත් ඩිස්පෙන්සරිය පවත්වාගෙන ගෙන ගියේය. ඔහුට රැක තම වෛද්‍ය වෘත්තියේ මුදල් සෙවීමට අවස්ථාවක් නොවූ අතර බහුතරයක් රෝගීන්ට ප්‍රතිකාර කළේ නොමිලේය. තම පියා මව මෙන්ම ඔහු උපතින්ම වංශවත් හා ධනවත් වූ අතර දානපතියෙකු වීම තම වගකීම හා යුතුයකම ලෙස දුටුවේ. ඩේමන්ට ගැළපෙන එලෙසම ධනවත් මනාලියක් වූයේ පද්මනී සිල්වාය. පැරණි අඩක් වියකීගිය කළුසුදු ඡායාරූපවලින් පව පෙනෙන්නේ ඇය කොළවත් පෙනුමක් ඇති රූමත් කතක් බවයි. ඔවුන්ට දරුවන් 4 දෙනෙක් සිටියාය. ඒ අතරින් අපේ කතාවට කෙලින්ම සම්බන්ධ වනුයේ දියණිය අචිනි හා සුලාරිය. ගෙදර මෙහෙකිරීම පිරිමි සේවකයන් දෙන්නෙක් හා ගැහැණු දෙන්නෙක් විය. එයින් ගැහැණු දෙදෙනා සොපියා සහ සිසිලින් විය. එකම ආකාරයට ශක්තිමත් චරිත ඇති ගැහැණු දෙදෙනෙකුට එක වහලක් යට විසීම අපහසුය. මේ නිසා ලෝරා හා පද්මිනී අතර තිබුණේ අන්‍යෝන්‍ය නොරිස්සුමකි. කුඩා කල සිටම කුලරත්න පවුල හා හැදී වැඩුණු සොපියාද ලැබී වූයේ පක්ෂපාතී වූයේ ලෝරාටය. කතාව තවත් නරකතට හැරෙන් ඩේමන් කුලරත්න තම ඩිස්පෙන්සරියේ මෙහෙ කළ එකියක් සමග පළහිලවක් පටන් ගැනීමත් සමගයි. අවාසනාවකට මෙන්ම අපට මේ චරිතවල ගති ස්වභාවය දැන ගැනීම හෝඩුවවන් අල්පය. එම නිසා අපරාධය නැවතත් ප්‍රතිනිර්මාණය කිරීමට පරිකල්පනය කිරීම ඉතා පහසුය. එනිසා අපිට මෙහිදී සම්පූර්ණයෙන් රඳා පවතින්නට වනුයේ අජීවී දරදඬු නඩු වාර්තා මතය. පද්මිනීගේ ඉදිරිය කෙසේ විනීදැයි අපි මීළඟට සලකා බලමු. පද්මිනී කුලරත්න විෂාදයෙන් පෙළුණ අය. ඇයට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් අතර වරක් ඇගේ අසනීපය උග්‍රාතට හැරි ECT ප්‍රතිකාරය නොහොත් වෙදුලි කම්පන ප්‍රතිකාරය පවා ලබා දීමට සිදුවන බව නඩු වාර්තාවල සඳහන් වේ. ඇය දරුණු සැකයෙන් පෙළුණ අය. සමහර අවස්ථාවල ඇයට මනෝවිකාර පවා පෙනුණි. ඇගේ සමහර සැකසංකා සැබෑ වන විට ඇගේ මානසික තත්ත්වය තව තවත් පිරිහුණි. ඇයට රෝහලක නේවාසික ප්‍රතිකාර ලබා දීමට ඇගේ සොහොයුරිය වූ ලාලනි විරුද්ධ වීම නිසා එයද සිදු වූයේ නැත. විෂාදයෙන් පෙළෙන්නෙකු සමග ජීවත් වීම අපහසු කාරණාවක් නොවේ. හැම වෙලේම ඔවුන් ශෝකයෙනි, පීඩාවෙනි. ඒ අතරට සමහර චරිත ලක්ෂණ හා සැකේද එකතු වූ විට එවන් රෝගියෙකුගේ සහකරුවෙක්ට ජීවිතයේ බොහෝ දුෂ්කරය. ඩේමන්ට අවශ්‍ය වූයේ මේ විවාහයෙන් නිදහස් වීමටය. නමුත් පද්මිනී දික්කාසාදයට අකමැති වූ අය. රුපියල් 50,000ක මුදලක් ලබා දීමට පවා ඩේමන් කැමති වුවද ඊටත් පද්මිනී කැමති වූයේ නැත. මේ හැසිරීමට ප්‍රතිචාර ලෙස සමුද්‍රසිරි නිවසේ සෙස්සන් කුමක් කළේදයි අපි බලමු මීළඟට. 1967 අප්‍රේල් 9 වනදා පද්මිනී කුලරත්න ඝාතනයට ලක්විය. ඒ වන විට ටිකෙන් ටික සමුද්‍රසිරි නිවසේ තත්ත්වය ආකූල ව්‍යාකූලතාවයට පත්ව තිබිණි. පද්මිනීගේ විෂාද තත්ත්වය දරුණු අතට හැරී තිබුණු අතර ඇය තම නිදන කුටියටම සීමා විණි. කෑම බීම පවා කාමරයට ගෙන යන ලදී. වරක් ඇය ජනේලය අසල කෑකෝ ගසා කලබැගිනියාවක් කළ අතර ඉන්පසු ඇයට නේවාසික මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ඩේමන් උත්සාහ කළද ඇගේ සොහොයුරිය වූ ලලනි සූර්යවංශගේ බලවත් විරෝධය මත එයද ව්‍යවර්ථ විය. පද්මිනී කුටියෙන් පිටතට එම ප්‍රතික්ෂේප කළේත් තම නෑහිත මිතුරන් හා සංනිවේදනය අත්හැර දැමුවේත් ඇයි. එයට හේතුව අපට ටිකක් හෝ පැහැදිලි වන්නේ වෙනිසුරු AC අලස් මහතාගේ ලියකිලිවලිනි. පද්මිනී සමුද්‍රසිරි නිවසේ ස්වාමිදු වූයේ නාමාන්ත්‍රිකව පමණි. ගෙදර සැබවින්ම පාලනය කළේ ලෝරාය, ඩේමන්ගේ මව. ගෙදර උයන්න පිහින දේ මතු නොවේ.
එක එක්කෙනාට කෑම ලැබෙන්නේ මොනවද යන්න පවා ඈ තීරණය කළාය. අනික් අයට දෙන සහල් වර්ගය මස්මාළු ආදී ඇගේ නිගමනයන් මත පද්මිනියට නොලැබුණි. පත්මිනී හා ලෝරා අතර විවෘතව රණ්ඩු සරුවල් සිදුවිනි. දිනක් පත්මිනී තම නැන්තම්මාට හීර්ලුවෙකුගේ දුවක් ඇයි පරිභව කළාය. එදායින් පසු ලෝරාට පත්මිනී වහකදුරුමෙන් විය. කොටින්ම ඒව තම ස්වාමියා සමග එකම කුටියක නිදා ගැනීම පවා තහනම් විය. නිවස පිටුපස පැත්තට වන්නට දෙවන තට්ටුවේ තිබූ කුඩා කාමරයකට ඇයට යන්නට සිදුවිය. කාමරයේ ස්වභාවය විස්තර කරමින් අලස් විනිසුතුමා පවසන්නේ එය වාතාශ්‍රය නැති අපිරිසිදු කුඩා කාමරයකි. කාමරයේ බිම දරුවන්ගේ පරණ සපත්තු ගොඩකසා තිබූ අතර මකුළු දැල් හා දූවිලි පිරී තිබුණි. නමුත් ඇය කොටිය තුළ සිරගත කළ තිබූ බවට සාධක නැත. මෙහෙකරුවන් පවා ආකෝෂ්ඨ පරිභව කරන ඒ නිවස ඇයට හොඳම තැන ඇගේ දූවිලි පිරුණු ඇගේ කාමරයේ යයි සිතන්නට ඇත. තම දුබල සැමියා ගැන කලකිරීමෙන්ද නැන්දනිය ගැන තරහින්ද පත්මිනී කුලරත්න විෂාදයේ ගැඹුරු පතුලටම ගිලෙන්නට ඇත. පද්මිනී කුලරත්නගේ ජීවිතය ක්‍රමයෙන්නේ කුඩා කුටියටම සීමාවෙනි. ඇයට කෑමගෙන ගියේ පන් මල්ලක් තුළ අසුරාගෙන. ඈ කෑම අවැසි වූ විට පන්මල්ල ලනුවකින් පහලට පහත් කර ඇත. ඇගේ දියණිය අචිනි කෑම පිගානගෙන ඈ වෙත යන්නීය. කෑමෙන් පසු ඈ නොවැරදීම පිගාන සෝදා කාමරයෙන් පිටත රාක්කයට අඩුක් කරයි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන දකුණු පළාතේ ඇයන්ගේ ඇති දැඩි විශ්වාසය පද්මිනී තුළද වූයේය. වසක් විසක් ඉනාවක් තමාට කන්නට දේ යන විශාල බිය ඇය තුළ තිබුණේය. ඒ නිසාම සුරයන්ත්‍ර ආදී ඇය සන්තකයේ තිබිණි. මේ නිසා පද්මිනී සොබියා විසින් උයන ලද කෑම කටේවත් තැබීමට අකමැති විය. ඈ කෑවේ සිසිලින් පියූ කෑම පමණි. ඇගේ උපදෙස් අකුරටම පිළිපදින්නීය. කරුණු මෙසේ තිබියදී අප්‍රේල් 9 වනදා දවල් කෑමෙන් පසු පද්මිනී තදබල උදරාබාධයකින් පෙළුණාය. දරුණු ලෙස වමනේ හා පාචනය තත්ත්වයට පත් වූ ඈ රෝහලට ඇතුළත් කිරීමට පෙරම මිය ගියාය. ඇගේ කතාව හැබෑවටම පටන් ගන්නේ ඊට පසුවය. පද්මිනී කුලරත්න ඝාතනයේ ප්‍රධාන ප්‍රශ්නය වුණේ ඇයට ආසනික් දුන්නේ කවුද? කෙලෙසද යන්නයි. මේ ගැටලුව ලියා ගැනීමට යතුරු තිබුණේ අචිනිගේ සාක්ෂියේය. අප්‍රේල් 9 වනදා රාත්‍රියේ පොලිසියට කටඋත්තරයක් දෙමින් ඇය කියා සිටි කරුණු කිහිපයකි. අචිනි කුස්සියට යන විට පද්මිනීගේ පිගානට සිසිලින් විසින් බත් වට්ටක් බෝංචි මැල්ලුම් හා කරාබු හට්ටි වලින් බෙදා තිබුණි. නමුත් කෑම මේසෙට යැවීමට දීසි වලට බෙදා තිබුණු බෙලින්නච්චාරු සහ මාළු තමා විසින් පිගානට බෙදා අම්මාට කෑම ගෙන ගිය බව අචිනි පැවසුවේය. නමුත් උසාවියේ ඉදිරියේ සාක්ෂි දෙමින් නෑ තම ප්‍රකාශය වෙනස් කරාය. එහිදී ඇය මෙසේ කියා සිටියාය. අම්මා මරණයට සති 2කට පෙර සිට සිසිලින් වෙන කෑම පමණක් ආහාරයට ගත්තාය. සොපියාගේ කෑම තමාට නොගැලපෙන ලෙස කිව්වාය. එදා උයා තිබූ දේවල් හරියට මතක නැත. එදා සිසිලින් කෑම මේසෙට යැවීමට දීසි වලට කෑම බෙදා තිබූ අතර පද්මිනීගේ පිගානට බෙදුවේ හට්ටි වලිනි. කෑම බෙදූ පසු සොපියා තමා වතින් අල්ලාගෙන කුඩා කුස්සියට කැටුව ගොස් පිගානට මාළු හා බිලින් අච්චාරු බෙදුවාය. බිලින් අච්චාරු මුලින්ම කුඩා දීසියකින් හා පසුව විශාල මුට්ටියකින්ද බෙදුවාය. මේ දෙවනියට කර ඇති සාක්ෂි ගොන්න බැලූ බැල්මට එකිනෙකට පරස්පර විරෝධීය. පද්මිනී සොපියාගේ කෑම ප්‍රතික්ෂේප කර තිබේදීත් අචිනි ඇගේ උපදෙස් හිතාමතාම අමතක කළේද? ඇය තම මවට නොකීවේ ඇයි? බෙලින් අච්චාරු ගැන පමණක් ඇයට මතකයි. සමහර විට සොපියා විසින් තම මවට වස දුන්නේය. තවද විස තිබුණේ බිලින් අච්චාරු වල යන පූර්ව නිගමනය සත්‍යාපනය කිරීම සඳහා. ඈ හිත කතන්දරය කියවා විය හැකිය. නමුත් මෙය විත්තියට වාසිදාගත වූ අතර මේ පරස්පර විරෝධී ප්‍රකාශය හමුවේ අචිනිගේ විශ්වාසනීය බව ඔවුන් අභියාචනාධිකරණයේදී අභියෝගයට ලක් කළහ. එනිසා ඇගේ සාක්ෂියේ වටිනාකමක් රහිත විය. පද්මිනීගේ සිරුරේ අඩංගු වාසනික් ගැන සාක්ෂි දීමට පැමිණි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සාක්ෂියද වටිනාකමක් රහිත වූ අයුරු අපි මීළඟට බලමු. මහාචාර්ය ප්‍රනාන්දුගේ විශේෂඥ සාක්ෂිය අභියාචනාධිකරණයේ ඉදිරියේ වටිනාකමක් රහිත වීමට කරුණු කිහිපයක් බලපෑවේය. පළමුවෙන් නම් පද්මිනීගේ ශරීරයේ වී ඇත්තේ පොටෑසියම් ආසනයිට්ය යන පූර්ව නිගමනයේහිද අධිකරණය විසින් ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් විමසුවේය.
පද්මිනියගේ ආමාශය තුළ තිබූ පොටෑසියම් ප්‍රමාණය ශරීරගත වී තිබූ ආසනික් ප්‍රමාණය සමඟ ගැලපේද. සාමාන්‍ය මිනිසකුගේ ආමාශය කොපමණ පොටෑසියම් අඩංගු වේද යන්න. පද්මිනියගේ ආමාශයේ වූ පොටෑසියම් ප්‍රමාණයට ඊට කොයිතරම් අතිරික්කයක්ද යන්න සඳහා පැහැදිලි පිළිතුරු මහාචාර්යතුමා සතු නොවීම අවාසිදායක විය. ප්ලවර් සොලූෂන් ලෙස නොව අවර්ණ සොලූෂන් ආසනයික් ලෙස ආසනයික් ලංකාව තුළ සොයාගත හැකිද? මෙහෙටද පැහැදිලි පිළිතුරක් ඔහු දැන සිටිනද? වයිට් ආසනික් ලෙස විස ශරීරගත වී නම් කුඩා ඉස්පටික පටක තුළ දක්නට ලැබෙන බවත් එවැන්නක් පද්මිනියගේ පටක තුළ පියවි ඇසට පෙනෙන්නට නොතිබුණු බව රජයේ රස පරීක්ෂක පැවසුවේය. නමුත් අන්වීක්ෂයෙන් ඔහු පටක පරීක්ෂා කර තිබුණේ නැත. තවද ඩේමන්ගේ ඩිස්පෙන්සරියෙන් හමු වූ ප්ලවර් සොලූෂන් බෝතලයෙන් මේ පද්මිනියගේ මරණයට හේතු ආසනික් ලබාගත් බවටද සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට බැරි බව ජූරිය විසින් පිළිගන්නා ලදී. තවද කුස්සියේ වූ ඉතිරි මාළු හා බිලිං අච්චාරුවලද ආසනික් සොයාගන්නට නොතිබුණි. ඒ අනුව පද්මිනියගේ මරණයට හේතුව ආසනික් ශරීරගත වීම වුවද එය කවුරුන් විසින් කිනම් කෑමකට තමා තිබියදී සොයා ගැනීමට හැකි වුණේද නැත. ඉතින් වසර ගණනාවකට පසු නැවත හැරී බැලීමේදී අපට මෙය විසඳිය හැකිද? අපි බලමු. මෙතනින් එහාට මේ කතාව මොන පැත්තකට ගලාගෙන යයිද කියලා. පද්මිනී කුලරත්න මිය ගියාය. ඇගේ මරණයට පෝරකයට නියම වූවන් සාක්ෂි නොමැතිකම නිසා නිදහස් කරනු ලැබූහ. වසර 58කට පසු නැවත හැරී බැලීමේදී අපට සමහර දේවල් ගැන සමහර නිගමනයක් ඇති කරගත හැක. කෙනෙකුට වසදීමෙන් පසු වැරදිකරුවා කරන පළමු කටයුත්ත නම් තමාට විරුද්ධව ඇති සාක්ෂි මකා දැමීමයි. ටිකක් හෝ සිහිබුද්ධියක් ඇති අයෙක් කරන දේ නම් භාවිතා කළ විසබෝතලේ හැකිතරම් ඈතට පලවා හැර විනාශ කිරීමයි. විශේෂයෙන්ම මුහුදු වෙරළේම තිබූ සමුදුරසිරි නිවසියන්ට ඒ මුහුදට විසිකිරීම පහසු කරුණකි. එම නිසා ඩේමන්ගේ ඩිස්පෙන්සරියේ තිබූ පොටෑසියම් ආසනයිට් ධාවනය ඇගේ මරණයට හේතු යයි මා පෞද්ගලිකව නොසිතමි. කෙනෙකුට වසදී මරණයට පත් කිරීම මනා සැලසුම් කිරීමක් රහිතව කළ නොහැක. එසේනම් ආසනික් ඇගේ සුපුරුදු ආහාර වේලකට එකතු කරන්නට ඇත. එනම් බොහෝ දුරට සුදු ආසනික් කුඩු මේ සඳහා යොදා ගැනීම තාර්කිකය. සමහර විට කුහුඹුන් හෝ මීයන් පලවා හැරීමට යෙදෙන බෙහෙත්වලද එකල මේ ආසනික් අඩංගු වේ. බෙලින් අච්චාරුවල සැරෑඹුල මෙහි අමුතු රසය වසන් කරනු ඇත. අවසාන වශයෙන් බොහෝ විට ඩේමන් මේ ගැන දැනගෙන නොදන්නාසේ සිටින්නට ඇත. ඔහු කොතරම් දුරට ඊට සම්මාදම් වී යයි අපි නොදනිමු. නමුත් ඊට පෙරදිනයේ ඔහු කොණ්ඩදෙනියේ ගුරු හාමුදුරුවන් හමු වී යන්ත්‍රයක් ලබාගත් බව අපි දනිමු. නමුත් අපට මේ කවදාවත් ඔප්පු කිරීමට නම් ලැබෙන්නේ නැත. ඉතින් බ්ලැක් ස්ටෝරි වෙතින් මේ කෙනාපු නොවිසඳුණු අපරාධ කතාව ගැන හොයාලට හිතන දේ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන් යන්න. ඉතින් තවත් මෙවැනිම අභිරහස් කතාවකින් නැවත හමු වනතුරු ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.